ඔහේ නිකන් හපනවා. මොකද්ද මේකෙන් ඇති අර්ථය? අන්තිමට දුක් විඳලා මැරිලා යනවා. ඉතින් තමන්ගේ පවුලේ තාත්තා හෝ අයියා හෝ අකාලේ මිය ගියොත් අපි දකින්නේ අපි මැරෙනවා කියලා කියන්නේ අකාලේ මියන්නේ. අවුරුදු 80ක් ජීවත් වෙන්න තියෙන එක්කෙනා අවුරුදු 50න් මැරෙනවා. ඉතින් මේක මහා අපරාධයක්. ආදීනව දන්නේ නැතුවද සමහරට දැනගෙන මේව ගැන වැඩි හිතන්නේ නැතුවද කියලා මේ ඔබ දන්නවා ඇති බුලත් පිට හින්දා ප්‍රධාන රෝගය තමයි කටේ පිළිකා හැදෙනවා. ඒ වගේම ඊට අමතරව තව ඒ ආශ්‍රිත තවත් රෝග හැදෙනවා. දැන් විශේෂයෙන්ම කටේ පිළිකා හින්දා අවුරුද්දකට 3000ක් විතර අලුත් රෝගීන් අපේ රෝහල් වල ලියාපදිංචි වෙනවා ප්‍රතිකාර සඳහා 3000ක්. ඒ වගේම අපි දකින ප්‍රධාන දේ තමයි මේකෙන් 1300ක් විතර සාමාන්‍යයෙන් අවුරුද්දකට මිය යනවා. 1300ක් කියන්නේ 365න් බෙදලා බලන්න. දවසකට 3ක් 4ක් මිය යනවා මේ බුලත් පිට කතන්දර. ප්‍රධාන හේතුව මොකද පිළිකාවට ප්‍රධානම හේතුව බුලත් පිට. ඊට අමතරව දුම්පානය මත්පැන් පානය බලපානවා. ඒ වගේම බුලත් පිටවල තියෙන දුම්කල පුවක් තමයි මේ ප්‍රධාන පිළිකාකාරකය. ඉතින් මේක හින්දා තමයි මෙච්චර ප්‍රමාණයක් දවසට ජීවිත අහිමි කරගන්නේ. ඊට අමතරව අපි දැන් දකිනවා පුවක් හින්දා බුලත්වල බුලත් පිටේ තියෙන පුලුවක් වෙන්නත් පුළුවන්. සමහරට පුවක් වෙනම කණ අයත් තියෙනවා. එක එක මේ විදිහට එක එක මිශ්‍රණ හදාගෙන පුවක් කනවා. දුම්කල පුවක් එකට දාගෙන කනවා. මෙන්න මේ පුවක් හින්දා ඇති වෙන රෝගයක් තියෙනවා. ඒකත් ඒහා සමාන භයානකයි. ඒකේ ඒ රෝගය හැදුනහම පිළිකාවක් අන්තිමට පිළිකාවකින් තමයි කටේ කෙලවර වෙන්නේ. කෙලවර වෙනවට වැඩිය ඒ මුඛශ්ලේෂ්ම වල ෆයිබ්‍රෝසියාව කියන පුවක් වලින් හැදෙන රෝගය අති භයානකයි. අපි ගාව රෝගීන් ඉන්නවා මම හිතන්නේ පහුගිය දවස්වලත් අපිට හම්බුණා. කියන්නේ අනේ සර් වතුර ටිකක්වත් බොන්න බෑ දෙවිල්ලයි. කන්නේ මම පහුගිය කාලෙම කෑවේ කිරි හොදීපතු. මිරිස් ටිකක් ගෑවෙන්න බෑ දෙවිල්ලයි. ඒ රෝගයත් අති භයානකයි. හරි පුදුම විදිහට දුක් විඳින රෝගී තත්ත්වයක මුඛශ්ලේෂ්ම වල ෆයිබ්‍රෝසියාව ප්‍රධාන හේතුව ওই බුලත් පිටේ තියෙන පුවක්. ඒකින්ද මේක නොසලකා හරින්න බෑ. බුලත් පිටේ තියෙන මං හිතන්නේ අපි හැමදාම කියනවා ප්‍රධාන සංයෝග දෙක දුම්කල සහ පුවක් තමයි ප්‍රධානම සංයෝග දෙක. දැන් බුලත් දුම්කල වල ඔබ දන්නවා ඒ දුම්පානය හෝ වේවා හපනකොට වේවා හපනකොට කට ඇතුලේ පිළිකා ජනක හැදෙනවා 28ක්. පොඩ්ඩක් නෙමෙයි 28ක් හැදෙනවා කට ඇතුලේ. හැදිලා ඒකෙන් තමයි පිළිකාවක් දක්වා මේක අරන් යන්නේ. ඒ වගේම පුවක් කළ පිළිකා රසායනික ද්‍රව්‍ය 4ක් හැදෙනවා කට ඇතුලේ හපනකොට. ඉතින් මේක තමයි පිළිකාවක් දක්වා කෙලවර වෙන්නේ. ඉතින් ගොඩක් අය කියනවා මේ හුණු ඇත්තටම ගත්තාම හුණු වල තියෙන්නේ ඒක පිළිකාකාරකයක් නේ. ඔබ දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායනික සංයෝගය. ඒක කරන දේ තමයි අර කට ඇතුලේදී දුම්කල පුවක් එක්ක හපනකොට හුණු වලින් ඉන්නේ කට පොඩ්ඩක් තුවාල වෙන එක. පොඩ්ඩක් කටේ තුවාල ගතියක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ වුණාම අර දුම්කල පුවක් වල තියෙන පිළිකාජනක විගහටම උරනවා. ඒ වගේම අර හුණු වලින් කට අපි කියනවා මේ පොඩි ඇති කරන ඉන්ෆ්ලමේෂන් එකක් කට ඇතුලේ. ඒ හින්දාත් මේක පිළිකා පැත්තට මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ශාරීය අම්ල ශාර ගත්තම ශාරීය මාධ්‍යයක් සපය. මේ ශාරීය මාධ්‍ය තුල අර දුම්කල පුවක් වල පිළිකා ජනක වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක හින්දා තමයි අපි හුණුත් හොඳ නැහැ කියන්නේ. නමුත් දුම්කල පුවක් තමයි ප්‍රධාන පිළිකා කාරක දෙක. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම ඔය දෙකෙන් අපි අයින් කරන්න ඕනේ මිනිස්සු. එතකොට ඉතින් කන්න දෙයක් නැහැ නේද? බුලත් කොලේ නම් ලොකු වැරදක් නැහැ. නමුත් ඒකින්ද අනිවාර්යෙන් අපි හැමෝටම කියන්නේ මේ දුම්කල තියෙන පුවක් තියෙන බුලත් පිටෙන් අයින් වෙන්න. ඔබ සියලු දෙනාම මං හිතන්නේ හිතා ගන්න ඕනේ මේක කිසි වැඩක් නැති වැඩක්.